ජපානයේ එක්තරා ගම්මානයක කුඩා පන්සලක් තනාගෙන තරුණ භික්ෂුවක් වාසය කළා. මේ භික්ෂුවට ගමේ සියලු දෙනාම ඉමහත් ගරුත්වයක් දැක්වුවා. සැලකිය යුතු උපරිමයෙන්ම සැලකුවා. විශේෂයෙන්ම තරුණ පිරිස අතර භික්ෂුව මහත් ජනප්‍රිය තත්වයකට පත් වුණා. එක්තරා දවසක මේ තත්වය මුළුමනින්ම කනපිට හැරුණා. ඒක උනේ කොහොමද? ඔව් හිතවතුනි. ගමේ හිටිය තරුණියක් දරුවෙක් බිහි කළා. දරුවාගේ පියා කවුදැයි පවුලේ අය විමසන්නට පටන් ගත්තා. තරුණිය පැවසුවේ දරුවාගේ පියා මේ තරුණ සෙන් භික්ෂුව බවයි. බොහෝ කාලයක් පුරා භික්ෂුවට ඉමහත් ගෞරවයක් දැක්වූ ගමේ පිරිස භික්ෂුවගේ ආරාමයට අතට අසුවන දෙයින් පහර දෙන්නට පටන් ගත්තා. ඉන් නොනැවති ඔවුන් ආරාමයට ගිනි තිබ්බා. පිරිස අතර සිටි අයෙක් දරුවා රැගෙන ඇවිත් භික්ෂුවගේ අතට දුන්නා. භික්ෂුව ඇහුවා, මොනවද මේ කරන්නේ? ඇයි මට මෙහෙම කරන්නේ? මොකක්ද හේතුව? මිනිස්සු මහ හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. අපෙන්ද අහන්නේ හේතුව. මේ දරුවා උඹේ. උඹ බලාගන්න ඕන මේ දරුවා දිහා. බලන්න මේ ගෑනු ළමයා දිහා. ඔබ වගේ සෞතු මිනිසෙක් අපි දැකලා නැහැ. මේ විදිහට ගමේ මිනිස්සු චෝදනා කරන්නට පටන් ගත්තා. ඒත් සමගම මේ සෙන් භික්ෂුව බොහෝම සංසුන්ව. ඒකත් එහෙමද? එතකොට මේ දරුවා මගේද? භික්ෂුව ඇහුවා. දරුවා අඬන්න පටන් ගත්තා. භික්ෂුව ගිනිගත් ආරාමයේ අසල බිම වාඩි වෙලා දරුවා නලවන්න උත්සාහ කළා. තමන් තුළ මතුවුණු කෝපය හැකි සෑම විදිහකටම පිට කළපු මේ ගමේ පිරිස ආපසු යන්නට ගියා. නිතර බැතිමතුන්ගෙන් පිරී පැවති මේ සෙන් ආරාමය මුළු මුලින්ම ගිනිබත් වෙලා භූමිය පහළුවට ගිහින් භික්ෂුව සුපුරුදු පරිදි ආහාරය සඳහා ගම පුරා ඇවිද ගියත් සියලු දොරවල් වසා දැම්මා. ළමයින් ඔහු පසුපස යමින් අපහාස කළා. ගල්වලින් දමා ගැහුවා. ඔහු දරුවා බිහි කළ තරුණියගේ නිවස අසලට පැමිණුණා. මට ආහාර නොලැබුණාට කමක් නැහැ. අඩුම තරමේ මේ දරුවාට කිරි ටිකක් දෙන්න. මම වැරදිකාරයා වෙන්න පුළුවන්. ඒත් මේ අහිංසක දරුවා කරපු වරද මොකක්ද? ඔන්න ඔය විදිහට මේ සෙන් භික්ෂුව ප්‍රකාශ කරන්නට පටන් ගත්තා. දරුවා හඬන්නට වුණා. අවට පිරිස ජනෙල් වලින් එබිකම් කරමින් බලාගෙන හිටියා. තරුණියට තවදුරටත් දරාගෙන ඉන්න බැරි වුණා. ඇය තම පියාගේ දෙපා මුල ඇද වැටුණා. ඉන්පසුව ඇය වැඳ වැටි තම පියා ළඟ මෙන්න මෙහෙම කිව්වා. මට සමා වෙන්න තාත්තේ. මට ඇත්තටම ඕනුනේ තාත්තේ. දරුවගේ ඇත්ත තාත්තා සංගවන්න ඕනෑ වුණු හින්දයි මම භික්ෂුව ගැන කිව්වේ. දරුවගේ ඇත්ත තාත්තා භික්ෂුවක් නෙවෙයි තාත්තේ. මම භික්ෂුව හරියට හඳුනන්නේවත් නැහැ. තරුණියගේ පියා මේ කතාව අහනවත් එක්කම හොඳටම කලබලයට පත් වුණා. නිවසින් එළියට දුව ගොස් භික්ෂුවගේ දෙපා මුල වැඳ වැටුණා. භික්ෂුවගෙන් දරුවා ලබා ගැනීමට උත්සාහ කළා. ඒත් එක්කම මේ සෙන් භික්ෂුව ඇහුවා, මොකක්ද හේතුව? ඒත් සමගම පියා කියනවා, මට සමා වෙන්න. ලොකු වැරදීමක් වෙලා තියෙනවා. මේ දරුවා ඔබගේ නෙවෙයි, පියා පැවසුවා. ඒකත් එහෙමද? මේ දරුවා ඇත්තටම මගේ නෙවෙයිද? සෙන් භික්ෂුව පිළිතුරු දුන්නා. මිනිස්සු භික්ෂුවගෙන් ඇහුවා, ඔබට පිස්සුද? ඇයි මුලින්ම නෑ කිව්වේ නැත්තේ? ඔන්න ඔහොම මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඒත් එක්කම මේ සෙන් භික්ෂුව පැවසුවා, ඉතින් එහෙම ප්‍රශ්න කරන එකෙන් මොකක්ද ඒකෙන් සිද්ධ වෙන වෙනස? මේ දරුවා කාට හෝ අයිති විය යුතුයි. ඔබ දැනටමත් ආරාමයක් ගිනි තියලා විනාශ කළා. ඔබ තව නිවසක් ගිනි තියයි. ඔබ එක් පුද්ගලයෙකුට බැනලා චෝදනා කරලා සතුටු වුණා.
ඔබ තව කෙනෙකුට ඒ විදිහට කරලා සතුටු වෙයි. මොකක්ද ඒකෙන් සිද්ධ වෙන දේ? දරුවා කාට හෝ අයිති විය යුතු නොවේද? ඔබට තේරෙන්නේ නැද්ද? හැම කෙනෙක්ම ඔබට බැන්න, නින්දා කළා, අපහාස කළා. ඔබ සම්පූර්ණයෙන්ම අවමානයට ලක් කළා. මේ විදිහට කියමින් මිනිසු නැවත සැරයක් මේ සෙන් භික්ෂුවට වාග් ප්‍රකාශ ඉදිරිපත් කළා. ඒවාට සෙන් භික්ෂුව මෙන්න මෙහෙම පිළිතුරු දුන්නා. මම ඔබේ නින්දාවන් ගණන් ගත්තා නම් ඔබේ ගෞරව කිරීමද ගණන් ගත යුතුව තිබුණා. මට නිවැරදියයි හැඟෙන දේ මම කරනවා. ඔබට හරියයි සිතෙන දේ ඔබ කරනවා. ඊයේ වනතුරු ඔබට සිතුණා මට ගෞරව කළ යුතුයි කියලා. ඉතින් ඔබ එහෙම කළා. අද ඔබට සිතුණා මට ගෞරව නොකළ යුතුයි කියලා. ඉතින් ඔබ එහෙම කළා. නමුත් මම ඔබගේ ගරු කිරීම හෝ නින්දා කිරීම සැලකිල්ලකට ගන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු මෙන්න මෙහෙම කිව්වා. අනේ ගෞරවනීය ස්වාමීනි, ඔබ වහන්සේ කල්පනා කරලා බලන්න තිබුණා ඔබගේ හොඳ නාමය පළුදු වුණු බව. ඒත් එක්කම භික්ෂුව මෙන්න මෙහෙම පවසනවා. මම හොඳවත් නරකවත් නොවේ. මම සරලවම මමයි. හොඳ හෝ නරක කියන අදහස අත්හැරිය කෙනෙක්. මම සම්පූර්ණයෙන්ම උපේක්ෂා සහගත තත්වයට පත් වුණු කෙනෙක්. සරලවම මම මුනිවරයෙක්. ගමේ මිනිස්සු දින කීපයකින් ආරාමයේ නැවත වතාවක් ගොඩ නගන්නට පටන් ගත්තා. සියලු දේ පිළිසකර කරලා පෙර පරිදිම භික්ෂුවට භක්තිමත්ව ජීවත් වීමට සුදුසු ආරාමය ගම්මුන් විසින් නිර්මාණය කරලා දුන්නා. ඉතින් හිතවතුනි, ඔබ හොඳින් මතක තබා ගන්න. ගෞරව කරන්නේ සතුරෙකු බවට පත්වන්නට එතරම් කාලයක් ගත වෙන්නේ නැහැ. ගෞරව කරන්නාගේ මනස තුල සෑම විටම ගර්භාව සැඟවෙලා තියෙනවා. මනස අවස්ථාවක් එනතුරු බලා සිටිනවා. ගෞරව කිරීම අවසාන වූ වහාම ඒ මහා ගර්භාව පටන් ගන්නවා. ගරු කරමින් සිටි අය මොහොතකින් නින්දා කිරීම අරමන්නට පටන් ගන්නවා. ගෞරවය හා නින්දාව කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ. ගෞරවය ලැබෙන විට එය පැළඳගතහොත් නින්දාවද පැළඳ ගැනීමට සිදුවෙයි. නින්දාව සහ ගෞරවයේ වෙනස්කම් බොහෝම උපේක්ෂා සහගත තත්වයකින් ඔබ දකින්න පුරුදු වුණොත් ඔබට ගෞරවයේම නින්දාවද බොහොම උපේක්ෂාවෙන් ජීවිතයට දකින්නට පුළුවන්. බොහොම ස්තුතියි. තවත් අපූර්ව සෙන් කතාවකින් ඉක්මනින් හමුවෙමු. ඔබ මෙතෙක් සවන් දුන්නා නම් අප නාලිකාව සමග දිගටම රැඳී සිටින්නට එකතු වන්නට කියා අප ඔබට ආරාධනා කරනවා. නැවත වතාවක් බොහෝම ස්තුතියි.